ඉතින් මේ තියෙන්නේ CWR ලයිෆ්ස්ටීල්. ඉතින් මේ සර්වර් එක රීසෙට් වෙලා වැඩි වෙලාවක් නෙලා ඉඳලා මම හිතුවා මේක ප්ලේ කරලා රිච් ප්ලේ කෙනෙක් වෙන්න. ඒක අන්තිමට නම් බලන්න මොකද මේක අන්තිමට මම ක්‍රේසි ක්ලච් එක කරනවා. No one expected. Bro, hell no. ඉතින් මම සර්වර්ට විල්ල වැඩි වෙලාවක් යන්න කලින් ගියර් අප් වෙන්න පටන් ගත්තා. මං හිතන්නේ ඔයගොල්ලෝ මේ මං අයන් ඩයමන්ඩ් පැය ගාණක් මයින් කරපු ඒවා බලන්න කැමතියි කියලා. ඉතින් ඒකින්ද මම ලයිෆ්ස්ටීල් සර්වර් ප්ලේ කරන්නේදී මේක රීසෙට් වෙලා වැඩි වෙලාවක් නෑ. ඉතින් මේගොල්ලෝ මේකට කස්ටම් බයෝ කස්ටම් ස්ට්‍රක්චර්ස් වගේ ඇඩ් කරලා තිබ්බා. ඉතින් මේ තිබ්බේ ඒ වගේ ඉතින් එතනින් හම්බු ඩයමන්ඩ් ටිකත් එක්ක මට පුළුවන් වුණා ෆුල් ඩයමන්ඩ් නාම හදාගන්න. ඉතින් ඊට පස්සේ ස්පූන් එකට පොඩ්ඩක් ක්ලික් කරගෙන ඉඳලා පටන් ගත්තා බේස් එක හදන වැඩි. බේස් එක වැඩි ඉවර කරලා මම එන්චාන්ට් කරන්න පටන් ගත්තා. මං එන්චාන්ට් කරන්න පටන් ගත්තට ඒක එච්චර හොඳට ගියේ නෑ. මම පැයක විතර ෆුටේජ් එකක් තියෙනවා එක්ස්පීරියන්ස් වන්න ක්වාර්ට්ස් මයින් කරා. හැබැයි මට චෙස්ට් ප්ලේට් එකටයි ලෙගින්ස් දෙකටයි ප්‍රොටෙක්ෂන් 3 දාගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මං වැඩි අතහැරලා දැම්මා. ඊට පස්සේ මං එන්ඩ් එකට ගියා ලයිටර් එකක් ගන්න කියලා. මොකද මේ සර්වර් එක රීසෙට් වෙලා වැඩි වෙලාවක් නැති හින්දා මට එන්සිඩි එකකුත් ඊට පස්සේ හම්බුණා. හැබැයි ඒකේ ෂිප් යන්න තිබ්බේ නෑ. ඒත් මම ඒක ලූට් කරන්න පටන් ගත්තා. මොකද එන්සිඩි වල ගොඩක් හොඳ ආමර්ස් එහෙම තියෙන හින්දා.
වෙබ්සයිට් ටික දාලා ගිහිල්ලා තේරුණා චෙස්ට් ජෙනරේට් වෙන්න ඕන තැන් වල චෙස්ට් තිබ්බ නෑ. ඉතින් ඒ කියන්නේ මේක කලින් වෙන මොකක් හරි ලෝඩ් කරලා ඇත්තටම මට මෙතනදී එපා වෙලා හිටියේ මේක ගහලා ඉතින් මං නිකන් ඉන්න කී ස්පෝන් එක පැත්තට ගියා. ඉතින් ස්පෝන් එක පැත්තට ගියාම තමයි මරු වැඩක් උනේ. Pro 7 totems. මට එහාගත්ත ඊට පස්සා ටෝටම් ලක්ෂයක් අතර බිමට හැලුවා. ඉතින් ඊට පස්සේ ස්පෝන් වටේ ටිකක් කලික් කරගෙද්දී කොයින් ෆ්ලිප් කියලා එකක් හම්බුණා. ඒ වැරදිලා ලැබුණේ බං ලක්ෂ කොයින් ෆ්ලිප් එක දින්න ලක්ෂක නෙමෙයි අත්‍තරම ලක්ෂයත් එක කොයින් ෆ්ලිප් එකක් දිනලා දෙන්නේ. ඉතින් මාත් එක දැක්කේ එඩිට් එක කරද්දී. මං RTP වුණාට පස්සේ කෙලින්ම ලස්ට් කේව් එකට තමයි TP වුණේ. කියන්න ඕනේ නෑනේ බං. ඇත්තටම මට එතන සාධාරණ බයක් ආව නැහැ කියලා. ආයේ වගේ දෙයක් වුණා මට හොඳ ආම ඕනේ. ඉතින් මේක නේද යත්තර ඉස්සස් මයින් කරගන්න කියලා. ඊට පස්සේ මම ටිකක් කැරකිලා බැලුවා නේද රයිට් මයින් කරන්න හොඳ තැනක් තියනවාද කියලා. Praherna oye bang yetu ee manga honda lodu tippang ee dernam merenna bෑ bang pissu no freaking way dude ado මොකක්ද බං දැන් කරන්නේ වඩි දාන් ආයි ලොක් කරලා බලමු මොකද කරන්න ඕනේ කියලා පිස්සු වෙලී සඳ බබලී බං අඩෝ අඩෝ ඉතින් විතරනේ සිද්ධියට පස්සේ මම මේක කහන එක ටික කාලයකට නැත්